අපි 12 වෙනි පාඩම රසායනික සමතුලිතතාව පාඩම පටන් ගමු. අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ටර්ම්ස් ටිකෙන් වැඩේ පටන් ගන්න ඕනේ. මුලින්ම මේ පද්ධති වර්ග දෙකක් තියෙනවා. අපි කියනවා මේ සංවෘත පද්ධති ක්ලෝස් සිස්ටම් සහ විවෘත පද්ධති ඕපන් සිස්ටම්ස් කියන එක. සංවෘත පද්ධති වලින් අදහස් වෙන්නේ මේගොල්ලන්ගේ මායිම හරහා මෙන්න තියෙනවා මායිම හරහා ශක්තිය පමණයි හුවමාරු වෙන්නේ පදාර්ථය මැටර් එක. ඒ කියන්නේ ඝන ද්‍රව වායු වලට හුවමාරු වීමක් සිද්ධ වෙන්න බෑ මේ සංවෘත පද්ධති වල. විවෘත පද්ධති වල අපි දන්නවා ශක්තිත්ව පාඩමෙත් අපි කතා කරා ශක්තිය සහ පදාර්ථය කියන දෙකම හුවමාරු වෙන්න පුළුවන්. මේ සමතුලිතතාවය පාඩමේදී අපි මෙන්න මේ පද්ධති වර්ගයට ඒ කියන්නේ සංවෘත පද්ධති වලට සීමා වෙනවා. විවෘත පද්ධති ගැන කතා කරන්නේ නැහැ. ඇයි? සමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන් සංවෘත පද්ධති වල විතරයි. හරි විවෘත පද්ධති වල හිතන්න අපි ඉස්සරහට කතා කරනවා යම් දෙයකින් යම් දෙයක් ඇති වෙන්නත් පුළුවන් නැවත ආපහු දෙය හැදෙන්නත් පුළුවන්. හිතන්න දැන් මෙයාගෙන් මෙයා හැදුනා ඊට පස්සේ ආපහු මෙයාගෙන් මෙයාව හැදෙන්න විදිහක් නැහැ. මෙයා පද්ධතියෙන් එළියට ගමන් කරනවා. ඒක නිසා මේක මේ විවෘත වෙලා හරියන්නේ නැහැ. සංවෘත පද්ධතියක් වෙන්න ඕනේ. ඔක තමයි තේරුම් ගන්න ඕනේ පළවෙනි ටර්ම් එක සංවෘත පද්ධතිය ගැන. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියා වර්ග දෙකක් තියෙනවා. අප්‍රතිවර්ත්‍ය සහ ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා කියන එක. අප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා සමා අපි මේ අර ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙනවා. අපි මේ සමතුලිතතාවය පාඩමට එනකන් අතරම ළමයි දන්නේ මේක තමයි එකම ප්‍රතික්‍රියා වර්ගය කියලා. ඒ කියන්නේ මෙන්න මේ තනි තලෙන් දක්වන ඒවා ප්‍රතිවර්ත්‍යයි. ප්‍රතිවර්ත්‍ය නැහැ. ආ කියන එකෙන් යන්නේ නැත කියන අදහසනේ. ප්‍රතිවර්ත්‍ය නැහැ. කියන්නේ එක දිශාවකට විතරයි වෙන්නේ. ඒ කියන්නේ මෙයාගෙන් මෙයා හැදෙනවා විතරයි. මෙයාගෙන් මෙයා හැදෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ආපස්සට වෙන්නේ නැහැ. උදාහරණයක් ගන්න මෙතේන් වල දහනය. මෙතේන් කියන්නේ කාබන් එකක් තියෙන ඇල්කේනය. එයා වැඩිපුර ඔක්සිජන් එක්ක දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ් සහ පූර්ණ දහනය අපි සලකන්නේ. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලැබෙනවා. දැන් මේක මේ දෙන්නගෙන් මේ දෙන්න හැදෙනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ප්‍රතික්‍රියා කළා ආපසු දිශාවට නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. අප්‍රතිවර්ත්‍යයි. ඉදිරියට විතරයි සිද්ධ වෙන්නේ. දැන් අපි යමු මේකේ ප්‍රතිවිරුද්ධ අදහස ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා. නැත්තම් අපි ඒවට තවත් නමක් කියනවා සමතුලිත ප්‍රතික්‍රියා කියලාන්න. සමතුලිතතාවයේ වචන වෙන තැන. ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා. නමේම තියෙනවනේ. ප්‍රතිවර්ත්‍ය. ඒ කියන්නේ ඉදිරියට සහ පසුපසට කියන දිශාවන් දෙකටම වෙනවා. අපි ඒක අර තනි හිතලින් නෙවෙයි මේ ද්විත්ව හිතල වලින් ඩබල් ඇරෝස් වලින් මෙන්න මෙහෙම පෙන්නනවා. මේකේ අදහස මේ ප්‍රතික්‍රියක වලින් ඵල හැදෙන්නත් පුළුවන් ඵල වලින් ප්‍රතික්‍රියක හැදෙන්නත් පුළුවන්. ඔන්න ඔය අදහස. ඒ කියන්නේ මෙන්න මේ වගේ උදාහරණකින් ඔයාලට පැහැදිලි වෙයි. ඔය කර්මාන්ත රසායනයේ අපි ඇමෝනියා නිෂ්පාදනයේදී මේ හේබර් ක්‍රමය ඇමෝනියා නිෂ්පාදනය අපි හඳුන්වනවා හේබර් ක්‍රමය කියලා. හේබර් ක්‍රමය මෙන්න මේ විදිහටයි ඇමෝනියා නිෂ්පාදනය කරන්නේ. N2 සහ 3යි H2 ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා හැදෙනවා. මේක තුලනය කරන්න දෙකක් දාන්න පුළුවන්. බලන්න මෙන්න මේක ප්‍රතිවර්ත්‍ය නැත්නම් සමතුලිත ප්‍රතික්‍රියාවක් කියලා. ඉදිරියට මෙන්න මේ ඇරෝ එකෙන් යන්නේ ඉදිරියට. N2 සහ H2 එකතු වෙලා ඇමෝනියා හැදෙනවා. මේකෙන් යන්නේ ඇමෝනියා වලින් ආපහු බිඳ වැටිලා මේ දෙන්න හදාගන්න පුළුවන්. එහෙනම් බලන්න මේ හේබර් ක්‍රමය ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් නැත්නම් සමතුලිත ප්‍රතික්‍රියාවක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි ඔන්න අප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා ගැන අපිට කතා කරලා වැඩක් නැහැ. අපි ඉස්සර ඉඳන්ම දන්නේ අප්‍රතිවර්ත්‍ය ගැන. එහෙනම් අපි ප්‍රතිවර්ත්‍ය නැත්නම් සමතුලිත ප්‍රතික්‍රියා ගැන තමයි මෙන්න පාඩම පටන් ගන්න යන්නේ. එහෙනම් මේ
පාඩම පුරාවටම අපි කතා කරන්නේ මොන ප්‍රතික්‍රියා ගැනද? සමතුලිත ප්‍රතික්‍රියා ගැන. නැත්නම් ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා ගැන. අපි මෙතනින් එහෙනම් වැඩේ පටන් ගන්නවා සමතුලිත ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ කොහොමද කියන එක. හරි. දැන් මේක වෙන්න පුළුවන් මේ මං කියපු පද්ධති දෙකෙන් විවෘතකේ වෙන්න පුළුවන්ද? බෑ. සංවෘත වෙන්න ඕනේ. සංවෘත පද්ධතියක් තුල සිද්ධ වෙන මෙන්න මේ සමතුලිතය සලකන්න. A සහ උදාහරණයක් විතරයි 3B එකතු වෙලා 2C කියන ඵලය හැදෙන සමතුලිත නැත්නම් ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව සලකන්න. අපි වැඩේ පටන් ගන්නවා මෙන්න මේ දෙන්නව පද්ධතියට යොදලා A සහ B කියන දෙන්නව මිශ්‍ර කරලා අවශ්‍ය තත්ත්වය කියන්නේ උෂ්ණත්වය, පීඩනය, උත්ප්‍රේරක තියෙනවා එහෙම මේ ටික යොදලා මේ වැඩේ පටන් ගන්නවා. බලන්න අපිට තියෙනවා ප්‍රතික්‍රියා දෙකක්, ඉදිරි ප්‍රතික්‍රියාව සහ ආපසු ප්‍රතික්‍රියාව. ආපසු ප්‍රතික්‍රියාව වෙන්න නියමිතයි. ඉදිරි ප්‍රතික්‍රියාව ඉස්සෙල්ලාම පටන් ගන්නවා. අපි බලමු මේ දෙක කොහොමද වෙන්නේ කියලා. ඉදිරි ප්‍රතික්‍රියාව මං F කියලා සලකනවා forward කියන අදහසින්. ආපසු ප්‍රතික්‍රියාව මම B කියලා ගන්නවා backward. නැත්නම් reverse කියලාත් කියනවා R කියන අදහසින්. අනිත් පැත්තට අපි දන්නවා තමයි මොකක් හරි ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව R සමානයි K වේග නියතය වතාවක් අදාළ මේ ප්‍රතික්‍රියක මම ගන්නවා A කියලා. මෙතන A තියෙන නිසා නෙවෙයි පොදුවේ A කියලා අදහස ගන්නවා ප්‍රතික්‍රියක. එයාගේ ඕඩර් එක පෙළ අපි ගන්නවා A කියලා. මොකද මෙතනින් කියවෙන්නේ යම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතික වෙනවා. මොකද මෙයාට අනුලෝම සමානුපාතික ලකුණු දාන්න පුළුවන් නේ. ඒ අදාළ ප්‍රතික්‍රියාවේ සියලුම ප්‍රතික්‍රියක නෙවෙයි සියලුම ප්‍රතික්‍රියක වෙන්නේ තනි පියවර නැත්නම් මූලික ප්‍රතික්‍රියාවල. හැබැයි අපි දන්නවා ප්‍රතික්‍රියක බෙදෙනවා තනි පියවර නැත්නම් මූලික සහ බහු පියවර විදිහට. බහු පියවර වලත් හැම දෙයක්ම නැති වුණත් සමහර කට්ටිය හරි ප්‍රතික්‍රියක විදිහට ඉන්නවා. කෙසේ හෝ වේවා තනි පියවර වුවත් බහු පියවර වුණත් මොකක් හරි ප්‍රතික්‍රියකයක් මෙතන ඉන්නවා. එහෙනම් අපිට පේනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය කියලා ගන්න පුළුවන්. හරි. දැන් බලන්න හිතන්න මේක මූලික ප්‍රතික්‍රියාවක් කියලා. නැත්තම් තනි පියවර ප්‍රතික්‍රියාවක්. එහෙනම් අපිට ගන්න පුළුවන් නේද R අනුලෝම සමානුපාතිකයි A B 3 කියලා. මොකද ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක ඒවල පෙළ විදිහට එනවා. බලන්න ආරම්භයේදී A සහ B මිශ්‍ර කරලා තියෙනවා පොඩ එයා C වලට පරිවර්තනය වීමට නියමිතයි. එහෙනම් A සහ B වල සාන්ද්‍රණ ආරම්භක අවස්ථාවේ තමයි එයාලගේ උපරිමයේ ඉන්නේ. ඒ උපරිමයේ ඉන්නවා කියලා කියන්නේ මේ දෙන්නා මැක්සිමම් වෙනවා මුලදිම. මැක්සිමම් වෙනවා. අනිත් පැත්තට මේ දෙන්නගේ සාන්ද්‍රණ කාලයත් එක්ක අඩු වීමට නියමිතයි. හරි? ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය RF කියන එකේනා කාලයත් එක්ක අඩු වෙන්න නියමිතයි. අනිත් පැත්තට backward නැත්නම් ආපසු ප්‍රතික්‍රියාව RB නැත්නම් RR කියන අදහස. අපි බලමු මේකට මොකක්ද වෙන්නේ කියලා. එයත් මම මූලික කියලා ගන්නවා. මේ මූලික වෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව විතරක් නෙවෙයි. ඉදිරි සහ ආපසු කියන ප්‍රතික්‍රියා දෙකම මූලිකයි කියන උපකල්පන යටතේ තමයි අපි මේ වැඩේ කරන්නේ. එයාගේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතික වෙන C වර්ගයට. දැන් බලන්න මේ මොකක්ද කියලා. අපි වැඩේ පටන් ගත්තේ A සහ B වලින් විතරයි. C තිබ්බේ නැහැ. C බිඳුවයි කියලා කියන්නේ ආරම්භයේදී ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ බිඳුවයි. මේ කාලයත් එක්ක C A සහ 3B ප්‍රතික්‍රියා කළා C පොඩ හැදෙනවා. කාලයත් එක්ක C වල සාන්ද්‍රණය වැඩි වෙනවා.
සීවල සාන්ද්‍රය ළමයි වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පොඩ වැඩි වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පොඩ වැඩි වෙනවා. ආරම්භයේදී බිඳුව තිබ්බේ පොඩ වැඩි වෙනවා. හරි. RF කියන එක නැත්නම් ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය උපරිම අගයක තිබ්බා පොඩ අඩු වෙනවා. එහෙනම් ඔන්න ඔය දෙක මං ප්‍රස්ථාරයකට ගන්නයි යන්නේ මෙන්න මේ විදිහට. බලන්න කාලයත් එක්ක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක. තමයි බලන්න RF නැත්තම් ඉදිරි ප්‍රතික්‍රියාවේ forward reaction එකේ ශීඝ්‍රතාවය උපරිමයි. මම මේ උපරිමය ගන්නවා. R backward ඒ කියන්නේ ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආරම්භයේදී බිඳුවයි. බිඳුවෙන් පටන් ගන්නවා. බලන ළමයි RF පොඩ අඩු වෙලා RB පොඩ වැඩි වෙලා එක අවස්ථාවක මොකද්ද වෙන්නේ? ඒ දෙන්නගේ ශීඝ්‍රතාවයන් සමාන වෙනවා. හරි? සමාන වෙනවා. මෙන්න මේ සමාන වෙන අවස්ථාව තමයි අපි හඳුන්වන්නේ ගතික සමතුලිතයට එළඹෙන අවස්ථාව කියලා. මෙන්න ගතික සමතුලිතයට එළඹෙන අවස්ථාව මෙන්න ඒ සඳහා ගත වුණු කාලය. මෙතනින් පස්සේ ළමයි අපි ඉස්සරහට කතා කරනවා මේවා සමතුලිතයට බලපෑමක් කරනකන් ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයන් එකිනෙකට සමාන වෙනවා. වෙන්න සමතුලිතතාවයට ගතික සමතුලිතතාවයට ලැබුණ අවස්ථාව එතනින් පස්සේ කාලයත් සමග අපි සමතුලිතයට වෙනසක් කරනකම් එයාගේ ඉදිරි සහ ආපසු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයන් සමාන වෙනවා. හරි? එතකොට මේ වැඩේ කරන්න නම් හිතන්න දැන් A සහ B ප්‍රතික්‍රියා කළා C හැදුනා. එයා තමයි C ආපහු A සහ B වලට පරිවර්තනය වුණේ. දැන් මෙයා විවුර්ත වුණා නම් මේ වැඩේ කරගන්න පුළුවන්ද? විවුර්ත වුණොත් ඔන්න A සහ B වලින් C හැදෙනවා. C ගිහිල්ලා මෙතනින්. ගියා නම් ආපහු A සහ B හදාගන්න විදියක් නැහැ. එහෙනම් සංවෘත වෙන්න ඕනේ අවශ්‍යතාවය ඔයගලන්ට හරියටම තේරෙන්න ඕනේ. මේක සංවෘත පද්ධතියක් වෙන්න අවශ්‍යයි. පැහැදිලිද?